ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ Sanolen NXT YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Filmora edit එක පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එකක් හරියට edit කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපි දැන් Filmora edit එක download කරගන්න ඕන. ඒකට අපි දැන් Google එකට ගිහිල්ලා Wondershare Filmora කියලා type කරගන්නවා. මොකද මේකේ full name එක Wondershare Filmora. ඊට පස්සේ අපි මේ පළවෙනිට බලා ගන්න පුළුවන් එක ක්ලික් කරලා මේ උඩ තියෙන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ අපිට Filmora setup එක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ setup එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ setup එක install කරන එක. මෙන්න මේ විදිහට install කරන්න ඕන. මම install කරලා තියෙන හින්දා ආයෙ install කරන්නේ නැහැ. ඊට පස්සේ මම Filmora එක open කරගන්නවා. Filmora එක open කරගත්තට පස්සේ අපිට මේ මගේ email එක තියෙන තැන උඩ ක්ලික් කරලා ඉස්සෙල්ලාම sign in වෙන්න ඕන. මම sign in වෙලා තියෙන හින්දා ආයෙමත් sign in වෙන්නේ නැහැ. නැත්තම් නිකන් ක්ලික් කරලා අපිට email එක දෙන්න තියෙන්නේ. ඒක ඔයාලට තනියම දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ new project කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි වීඩියෝ එඩිට් කරන ඉන්ටර්ෆේස් එකට අපි යන්නේ. ඊට පස්සේ අපිට දැන් මෙතන අපි එඩිට් කරන්න ගන්න ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි මෙතනට ඇඩ් කරගන්න ඕන. ඒකට අපිට කොපි කරලා හරි drag and drop කරලා හරි දාගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදිහට ටිකක් ඇඩ් කරගන්නවා. හරි දැන් අපි අපේ ඉමේජ් ටික ඇඩ් කරගත්තා. ඊට ඔයාලට දැන් යට බලා ගන්න පුළුවන් වෙන ස්ක්‍රීන් එකේ ඒකට තමයි ටයිම්ලයින් එක කියන්නේ. ටයිම්ලයින් එකට උඩින් අපි දැන් අර ඉමේජ් ඇඩ් කරගත්තේ ඒකට වම් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන පොඩි කොටුවක් වගේ එකක් එන්න ඒකේ තමයි අපි එඩිට් කරන එක පෙන්වන්නේ. තව අපිට ටූල් ගොඩක් බලා ගන්න පුළුවන් වෙන ටයිම්ලයින් එකට උඩින් තව ටූල් වර්ගයක් බලා ගන්න පුළුවන් වෙනවා ස්ක්‍රීන් එකට වම් පැත්තේ උඩිනුයි පැත්තෙනුයි. තව දකුණු පැත්තේ තීරුවක්ම තියෙනවා තව ටූල් වර්ගයක්. ඒ වගේමත් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. අපි දැන් එහෙනම් මේ ඉමේජ් ටික ටයිම්ලයින් එකට ඇඩ් කරගමු. අපි දැන් මේ ටික ටයිම්ලයින් එකට ඇඩ් කරනවා නම් මේකට හැබැයි ධන ලකුණක් වගේ එකක් තියෙන්නේ. එන්න එක ක්ලික් කරන්න ඕන. මම දැන් මේ ටික ඇඩ් කරගන්නවා ටයිම්ලයින් එකට. මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක ටික වැඩි හින්දා මේ මෙතන කතුරක එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරලා මේක කට් කරගෙන රයිට් ක්ලික් කරලා ඩිලීට් කරගන්න ඕන. එහෙම නැත්නම් මේක අපි කට් කරගෙන ඒකට එහා පැත්තේ ඩිලීට් බටන් එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරලා ඩිලීට් කරගන්න ඕන. අපි අනිත් එකත් එහෙම කරගන්නවා දැන්. තව ඊට පස්සේ අපි තව ඉමේජ් ටිකක් මේකට ඇඩ් කරගන්නවා. අපි දැන් මේ ඉමේජ් ටිකත් ඇඩ් කරගෙන ඒකත් පොඩ්ඩක් ෂෝට් කරගන්නවා. හරි දැන් අපි මේකට මියුසික් එකකුත් ඇඩ් කරගමු. ඒකට මම දැන් මියුසික් එක සිලෙක්ට් කරලා මේකට drag and drop කරගන්නවා. ඊට පස්සේ ඒක ඇඩ් කරගන්නවා මම ටයිම්ලයින් එකට. ටයිම්ලයින් එකට ඇඩ් කරගෙන මේක අපි අපේ ඉමේජ් වලට උඩින් තියාගන්නවා ටයිම්ලයින් එකෙන්. ඊට පස්සේ අපි මේ ඔඩියෝ ක්ලිප් එකේ මියුසික් තියෙන තැන් ටික විතරක් අරගෙන අපේ ඉමේජ් වල සයිස් එකට තියාගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක ඇඩ් කරලා තියෙන්නේ ඔඩියෝ ක්ලිප් එකක් නෙමෙයි වීඩියෝ එකක්. මම දැන් කියලා දෙන්නේ වීඩියෝ එකකින් කොහොමද ඔඩියෝ එක විතරක් ගන්න කියලා. ඒකට ඔයාලට ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ තීරුවක් බලා ගන්න පුළුවන්. ඒකේ වීඩියෝ කියලා එකක් තියෙනවා. ඒකේ බේසික් වල ටිකක් පල්ලෙහාට ගියම තියෙනවා ඔපසිටි කියලා. එන්න ඒක අඩු කරගන්න ඕන. එතකොට
ඒ අඩු කරගන්න ඕන අපේ අයින් කරගන්න ඕන එක ක්ලික් කරලා අපිට අයින් කරගන්න ඕන අපි ඇඩ් කරන මියුසික් එකේ වීඩියෝ එකනේ. ඒ නිසා අපි ඒක ක්ලික් කරලා මේ ඔපසිටි කියන එක අඩු කරගන්නවා. අපි දැන් මේකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගමු. ඒකට මම දැන් වම් පැත්තේ උඩ තියෙන ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මේකේ තියෙනවා මිල් කියලා ඉෆෙක්ට් එකක්. ඒක තමයි මම දැන් දාන්නේ. අපි දැන් ඒක අපේ ඉමේජ් වල මුලට තියලා ඇඩ් කරගමු. අපිට මේකට ස්ටිකර් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. ඒකට මේ ඉෆෙක්ට් වලට එහා පැත්තේ තියෙනවා ස්ටිකර් කියලා එකක්. ඒක ක්ලික් කරලා අපිට ස්ටිකර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒත් මේකේ මේ ඩයමන්ඩ් ලකුණ තියෙන ඒවා ඇඩ් කරන්න බෑ. මොකද මේවා තියෙන්නේ paid method එකේ. අපි පාවිච්චි කරන්නේ free method එකකින්ද අපිට මේවා ගන්න බෑ. මම දැන් ස්ටිකර් එකක් ඇඩ් කරන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට ස්ටිකර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. අපි දැන් ඉමේජ් එක crop කරගෙන මේ ඉමේජ් එක වටේ තියෙන සුදු පාට එක අයින් කරගමු. ඒකට මෙන්න මේක ක්ලික් කරලා අපිට crop කරගන්න පුළුවන් අපිට ඕන size එකට. මම ඔයාලට තව එකක් කියලා දෙන්නම්. දැන් අපි මේ වීඩියෝ එකට වොයිස් ඕවර් දෙනවා නම් අපිට මේ මයික් එකක බලා ගන්න පුළුවන් වෙන්නේ. එන්නේ එක ක්ලික් කරලා වොයිස් ඕවර් දෙන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ මේ එන්නේ මේකේ රෙකෝඩ් බටන් එක ක්ලික් කරලා අපිට වොයිස් ඕවර් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් අපේ වීඩියෝ එක හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න කියලා. ඒකට මේ දකුණු පැත්තේ උඩ බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් කියලා එකක්. ඒක ක්ලික් කරන්න ඕන. අපිට මෙතන සේව් කරන ලොකේෂන් එක ඒ වගේම ෆෝමැට් එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපිට මේ සේව් කරන ලොකේෂන් එක ඕන නම් වෙනස් කරගන්නත් පුළුවන්. මම දැන් වෙනස් කරගන්නවා. අපි ඊට පස්සේ මේ එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරලා එක්ස්පෝර්ට් විත් වෝටර්මාර්ක් කියන එක දෙන්න ඕන. මොකද අපි මේ ෆ්‍රී මෙතඩ් එක පාවිච්චි කරන හින්දා අපිට පොඩි වෝටර්මාර්ක් එකක් එනවා. ඒක අපිට අයින් කරගන්න විදිහක් නැහැ. අපි දැන් වීඩියෝ හදාගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේ ෆයිනල් රිසල්ට් එක කියලා. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වීඩියෝ එක ඉවරනකම් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම thank you.